ඉතින් කොහොමද කට්ටියට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. හැමෝගෙම බලාපොරොත්තු හීන ඉටු වෙන අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මම මගේ channel එකේ ඔයාලත් එක්ක share කරගන්නේ මගේ ජීවිතේ මම ලැබපු අත්දැකීම්. ඉතින් බින්දුවේ ඉඳන් තැනකට ආපු මම වගේම ජීවිතේ ප්‍රශ්න අඩුවෙන් ආස විදියට ජීවත් වෙන්න හැමෝම ආසයි කියලා මම දන්න නිසා මගේ ජීවන අත්දැකීම් තව කෙනෙක්ට ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න වැදගත් වෙයි කියලා හිතමු නිසා තමයි මම මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම අද කියන්න යන්නේ සල්ලි හොයන්න ජීවිතයේ ගේමක් ගහන්න දඟලන කෙනෙක්ට කරගන්න පුළුවන් සුපිරි වැඩක් ගැන. ඉතින් සල්ලි නැති කාලේ මටත් මේවා හීන විතරක් වුණාට දැන් නම් ගොඩක් දේවල් කරන්න මටත් හැකියාව තියෙනවා. ඉතින් නැති තැනේ ඉඳලා ඇති තැනට එන්න මටත් පුළුවන් වුණා නම් මේක බලනවාටත් බැරි වෙන්නේ නේ. උත්සාහ කරලා ගේමක් ගහලා පුළුවන් විදියට සල්ලියක් හොයාගන්න. මේ සරල කාරණාව තමයි ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ අපි දෙයකට සල්ලි යොදවලා ටික කාලෙකින් ලොකු ගාණක් ගන්න එක. හැබැයි ඒක පිරිමීඩ නම් නෙමෙයි. අත්තරන් කියන්නේ කවදාවත් ලංකාවේ මිල පහලට බහින දෙයක් නෙමෙයි. ඒකේ ගමන තියෙන උඩටම. ඉතින් මම මගේ ව්‍යාපාරයෙන් ලැබුණු ලාභයෙන් කොටසක් රත්තරන් පවුන් 3කට ඉන්වෙස්ට්මන්ට් එකක් කරා. ඉතින් ඊට පස්සේ මම දවස ගානෙම රත්තරන් මිල වෙනස් වෙන්නේ කොහොමද කියලා බලාගෙන හිටියා. ඉතින් මම මේක විකුණන්න යන්න තමයි මේ දැස්ති වෙන්නේ. ඉතින් මම මේක විකුණුවේ කෑගල්ල තැනකට රත්තරන් බඩු කඩෙන් නම් මේකට පවමකට 340ක් තමයි දෙන්නම් කිව්වේ. ඒත් මේ කෑගල්ල එක්කන පවමකට 350ක් දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඇත්තටම මාස 3ක් වගේ කෙටි කාලයක් තුල රත්තරන් මිල ගොඩාක් වැඩි වුණා. ඉතින් කොහොම වුණත් රත්තරන් කියන්නේ හොඳ ආයෝජනයක්. මම මේ වෙද්දි ලක්ෂ 20ක ගෝල්ඩ් බිස්කට් පර්චේස් කරලා තියෙන්නේ. ඉතින් මම දන්නවා දවසක මේකෙන් මට ලොකු ලාභයක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම මම බලමු රත්තරන් ආයෝජනයෙන් රුපියල් 80000ක ලාභයක් ලැබුවා. මම ඒක නම් සල්ලි කරේ මගේ ලොරිය ගන්න අවශ්‍ය නිසා. නැත්තම් මම තව ටික කාලයක් තියාගෙන හිටියා නම් මට ඊට වැඩි ලාභයක් ගන්න තිබා. ඉතින් විනාඩි 5කටත් වඩා අඩු කාලයකින් කෙනෙක් මාස දෙකකට වැඩි කාලයක් වැඩ කරලා පඩියක් විදියට ගන්න මුදලක් මම ලාභයක් විදියට ගත්තේ ඔන්න ඔය විදියට. සල්ලි වන්න සල්ලි වලට ආදරය කරන්න, සල්ලි වලට හැබැයි වෙන්න, කෙල්ලෙට්ට කොල්ලෙට්ට ආදරයට වගේ දේවල් වලට හැබැයි වුණාට අපිට ලැබෙන දෙයක් නැහැ. හැබැයි මේ මොන දේ කරත් ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට පැවැත්මක් තියෙන්නේ. ජීවිතේ දිනන්න, ජීවිතේ ඉස්සරහට යන්න නම් වගේම මැරෙන්න කලින් ජීවිතය ආස විදියට ගෙවන්න සල්ලි අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපිට යම් කැපකිරීමක් කරන්න ඕනේ. උත්සාහය තියෙනවා නම් අපිට අපේ ජීවිතය වෙනස් කරගන්න ඕනම වෙලාවක පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම විනාඩි 5කින් වගේ පොඩි කාලයකින් ලොකු ලාභයක් ගත්තේ. ඉතින් ඒකට යම් කැපකිරීමක් කරන්න ඕනේ. සල්ලි හොයන්න නම් අපි සල්ලි වේදම් කරන්න ඕනේ. එහෙම නැතුව අපිට කවදාවත් සල්ලි හොයන්න බෑ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.